මොකද්ද මේ සාමාන්‍ය දසුන කියන්නේ? හරිද? සාමාන්‍ය දසුන කියන්නේ PowerPoint එකේ ඔයාලට පේනවද මගේ මේ mouse point එක තියෙන තැන? මෙන්න මෙතන හතරක් තියෙනවා. නේද? ඔයාලට ඕන zoom කරලා බලන්න පුළුවන් ඔයාගේ මේ zoom මේ app එක හරහා. එහෙම නැත්නම් මම ඔයාලට manually මෙතන zoom කරලා පෙන්නන්නම්. හරි. ඔයාලට පේනවද මෙන්න මෙතන හතරක් තියෙනවේ? දැක්කනේ? normal view, slide show, reading view සහ slide show කියලා මේ තියෙන්නේ. මෙන්න මේ හතර ගැන තමයි අද අපි ඉගෙන ගන්න හතර. මේ හතර අනිවාර්ය විභාගයට එනවා. දැන් අපි ඉන්නේ මොකේද? අපි ඉන්නේ පළවෙනි එකේ. පළවෙනි එකේ කියන්නේ අපි ඉන්නේ ළමයි සාමාන්‍ය දසුනේ. නේද? අපි ඉන්නේ සාමාන්‍ය දසුනේ. නේද? මෙන්න මේ සාමාන්‍ය දසුනේ. එතකොට සාමාන්‍ය දසුන තුල තමයි අපි මේ විදිහට PowerPoint එක නිර්මාණය කරන්නේ. පැහැදිලිද? අපි PowerPoint එක එහෙම නැත්නම් අපේ සමර්පණේ නිර්මාණය කරන්නේ සාමාන්‍ය දසුනේ සිට. පැහැදිලිද? එහෙනම් ඔයාගේ ටියුට් එකේ ලියා ගන්න මෙන්න මෙතනින් නිර්මාණය කිරීම සඳහා සමර්පණය නිර්මාණය කිරීම සඳහා මෙම දසුන භාවිතා කරයි. මෙම දසුන භාවිතා කරයි. හරි? හරි ඊළඟට තියෙන්නේ අපිට කදා බෙදුම. නේද? කදා සුබෙදුම් කියලා තියෙන්නේ. කදා බෙදුම කියලා කියනවා අපි. හරි අහන්න බලමු ඒකේ මොකද්ද වෙන්නේ කියලා. මේ බලන්න. ඒකෙදි වෙන්නේ මම ඕන ලං කරලා පෙන්නනම් ඔයාලට. හරිද? බලමු මේක දුන්නාම මොකද වෙන්නේ කියලා. මෙන්න මේක. ඒක දුන්නාම වෙන්නේ බලන්නකො මොකද උනේ කියලා. අර ස්ලයිඩ් ටික ඔක්කොම දැක්කනේ මේ තියෙන මම මේ 10 වසරේ දෙවෙනි පාඩමේ හදපු ප්‍රසන්ටේෂන් එක PowerPoint එකක්. මොකද මේ දැන් 11 වසරේ කට්ටියට මේ මුලින් ඉඳන් ඔක්කොම ආයෙ උගන්වන්න හින්දා දැන් ප්‍රසන්ටේෂන් එක ප්‍රොජෙක්ටර් එකේ දාලා මම ඒගොල්ලන්ට උගන්වන්නේ. ඒ හින්දා ලේසියට මේ හදපු එක. අහගන්නකෝ එතකොට මේ බලන්න මේ PowerPoint එකේ තියෙන සෑම පිටුවක්ම නැත්නම් ස්ලයිඩ් එකක්ම ස්ලයිඩ් විතරයි මේ තනිකර තිරේ පෙන්වන්නේ මට. තේරෙනවද? ඒතර මේකේ තියෙන chance එක තමයි අපිට මොකද්ද මේව අනුපිළිවෙලට හදා ගන්න පුළුවන්. ඔයාට ඕන මේක මේ පැත්තට ඇදලා දාන්න පුළුවන්, මේ පැත්තට ඇදලා දාන්න පුළුවන්, අවශ්‍ය නම් delete කරලා දාන්න පුළුවන්. නේද? අවශ්‍ය ස්ලයිඩ් ටික නැත්නම් කදා ටික ඔයාට අනුපිළිවෙලකට හදා ගන්න පුළුවන්, ඉවත් කර ගන්න පුළුවන් සහ ඒ කදා වලට අවශ්‍ය දේවල් කරගන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් කදා ටික ඔක්කොම සියල්ල එකවර පෙන්නනවා. මෙන්න මේකෙන්. එහෙනම් ලියන්න මොකද ඒ දසුනට කියන්නේ? කදා බෙදුම කියලා අපි දාගමු. කදා සුබෙදුම් කියන්නේ සුබෙදුම් දසුන. ලියන්න ඒකට සමර්පණයේ ඇති සියලුම කදා තනි නැත්නම් පුළුල් තිරයක පෙන්වයි. එමගින් කදා අනුපිළිවෙලකට පහසුවෙන් සෑදිය හැක. ලීලි ඉවර නම් ලයික් එකක් දාන්න.
පුළුල් කියන උඩ හරියට ලියා ගන්න. ඊළඟට බලමු ඊළඟට තියෙන මොනකක්ද කියලා. ඊළඟට තියෙන්නේ කියවීමේ දසුරු නැත්නම් රීඩින් view එක. මේකෙදි අපිට පුළුවන් අදාළ ස්ලයිඩ් ඒ කියන්නේ අදාළ ස්ලයිඩ් එක කියවන්න ළමයි මේ. දැක්කනේ. පවර් ප්‍රසන්ටේෂන් එක නෙමෙයි අදාළ එක අපිට මේක පොඩ්ඩක් ලං වෙලා තින්නේ. අදාළ එක අපිට මේ විදිහට කියවන්න පුළුවන්. තේන? ඒ කියන්නේ PowerPoint එක ප්ලේ වෙන එක නෙමෙයි කියවන්න තමයි මේක තියෙන්නේ. දැක්කද මොකද මේක ඇනිමේෂන් වැඩ කරනවද නැහැ? ඇනිමේෂන් වැඩ කරන්නේ නැහැ අපිට මේ නිකන් කියවන්න විතරයි පුළුවන්. පැහැදිලිද? ඒක තමයි කියවීමේ දසුන කියලා තියෙන්නේ. හරි. එහෙනම් ලියන්න ඒකට කියවීමේ දසුන සමර්පණයේ ඇති සමර්පණේ කදාවල ඇති දේවල් කියවිය හැක. හරිද? හරන ලයික් එකක් දාන්න. හරි. ඊළඟට අපි අවසාන එක ස්ලයිඩ් ෂෝ. හරි. මොකද්ද මේ ස්ලයිඩ් ෂෝ කියන්නේ? හරි. දැන් මම ආයේ මුල් එකට ගිහිල්ලා මේ අවසාන එක මොකද මෙතන තියෙන ස්ලයිඩ් ෂෝ එකෙන් වෙන්නේ මොකද්ද කියලා බලමු. හරිද? නැරඹීමේ දසුන නේද? මේකෙන් වෙන්නේ දැන් බලන්න මම මේ පස්වෙනි පිටුවේ ඉන්නේ. දැන් මං ඉන්නේ පස්වෙනි පිටුවේ. දැන් මම මේ පස්වෙනි පිටුවේ ඉඳගෙන මම මෙතන දෙනවා. ඔයාලට පේනවද මෙන්න මෙතන? පේනවනේ? හරි මේක ඇත්තට හිතන්න එපා. හරි. මම මෙන්න මෙතන මම දෙනවා ස්ලයිඩ් ෂෝ කියන එක දෙනවා. බලන්න. එතකොට මගේ ප්‍රසන්ටේෂන් එක නරඹන්නේ කියන්නේ මේ ප්ලේ වෙන්නේ පස්වෙනි පිටුවේ ඉඳන්. මුලින්දම ප්ලේ වෙනවද? නැහැ. පස්වෙනි පිටුවේ ඉඳන් මට මේ විදිහට යන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් මෙන්න මේ ස්ලයිඩ් ෂෝ එකෙන් එන්නේ අපි ඉන්නේ මොන පිටුවද? එතන ඉඳන් තමයි ප්ලේ වෙන්නේ. පැහැදිලිද? අපි ඉන්නේ මොන පිටුවද? අන්න එතන ඉඳන් තමයි ප්‍රසන්ටේෂන් එක ප්ලේ වෙන්නේ. හැබැයි වා කීබෝඩ් එකේ F5 යතුරු ඔබනවා. කීබෝඩ් එකේ තියෙන F5 යතුරු ඔබුවට පස්සේ අන්න එතකොට පටන් ගන්නෙ මුල ඉඳන්. අන්න එතකොට පටන් ගන්නෙ මුල ඉඳන්. පැහැදිලිද? හරි. එහෙනම් මතක තියාගන්න ඔයා ඉන්න පිටුවේ සිට තමයි ප්ලේ වෙන්නේ මේ ස්ලයිඩ් ෂෝ කියන ඔප්ෂන් එක මෙතනදී දුන්නොත්. හරිද? හරි. එහෙනම් ලියන්න. ඒක නැරඹීමේ දසුනද මොන දසුනද තිබ්බේ මට මතක නැහැ. සමර්පණ රාමු දසුනනේ. හරි. ප්‍රශ්න දෙනවා නම් කියන්නද? හරි ඒක ලියන්න මෙන්න මෙහෙම. රැඳී සිටින කදාවේ සිට සමර්පණය පුළුල් තිරයක
නැරඹිය හැක. හරි මේක ලියන්නකෝ ඊට පස්සේ මම කියන්නම් කියවීමේ දසුන ආයි. ලියලා ඉවර නම් ලයික් එකක් දාන්න. තේරෙනවද? මෙන්න මේ පාට කරන තැනින් මෙන්න මේ හරියේ මෙන්න මේ හරියෙන් ඔයා මාතෘකාව ලියා ගන්න මෙන්න මෙහෙම. ඔයා ලියා ගන්න ගුණාත්මක සමර්පණයක ලක්ෂණ. ගුණාත්මක සමර්පණයක ලක්ෂණ. ගුණාත්මක සමර්පණයක ලක්ෂණ. හරි නේද? හරි. අපි බලමු ලක්ෂණ මොනවද කියලා. හරිනේ. ඒතර ඔයා ලක්ෂණ මේ අංකවල ලියන්න ඕනේ. මෙන්න මේ අංක ටිකේ ලක්ෂණ ලියන්න. ඔයා මෙන්න මෙතනට යනකම් විතරක් ලියයි. ඉතුරු ටික තියාගෙන අපි ෂෝට් කට් කී ටික ලියා ගන්න. හරිනේ. මේ වගුව ෆීල් කරෙන්නේ නැහැ නේද? වගුවත් ෆීල් කරමු. හරි. පළවෙනි ලක්ෂණය තමයි හොඳට අහගන්න. පළවෙනි ලක්ෂණය තමයි අඩංගු විය යුතු වාක්‍ය පේලි ගණන. හරිද? දැන් මෙතන කියනවා අකුරු ප්‍රමාණය මෙන්ම කදාවේ අඩංගු විය යුතු වාක්‍ය පේලි අතර වැදගත් බොහොම කතන්දරයක් තියෙනවා. මම කෙටියෙන් මේව වලට අරන් ඕනේ. මම කෙටියෙන් කියන්නම්. හරිද? අපි මේ PowerPoint එකකට ඇතුළත් කරන අකුරු මේ පේලි තියෙනවානේ. නේද? අපි මේ PowerPoint එකකට ඇතුළත් කරන පේලි 6ත් 9ක් අතර වෙන්න ඕනලු. දැන් උදාහරණයක් විදිහට බලමු මේකේ පේලි කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. අර 9ක් තියෙනවා. එහෙනම් අවුලක් නෑ. මේක මොකද්ද? ගුණාත්මක ඊ සමර්පණයක්. තේරෙනවද නේද? එහෙනම් ගුණාත්මක ඊ සමර්පණයකට එක ලක්ෂණයක් තමයි ලියන්න එහෙනම් මම මෙතනක් දාන්න ඩොලේසිනේ. කදාවක කියන්නේ ස්ලයිඩ් එක. හොඳ කදාවක කියන්නේ මොකද්ද? ස්ලයිඩ්. කදාවක ඇතුළත් විය යුතු වාක්‍ය පේලි ගණන 6ත් 9ත් අතර විය යුතුයි. ඊළඟට අකුරු වල විශාලත්වය. ඒ කියන්නේ මේ PowerPoint එකේ අකුරු වල විශාලත්වය හරිද? මේ හෝම් එකෙන් බලා ගන්න පුළුවන් 32ට වඩා වැඩි වෙන්න ඕනලු. දැන් මේ තියෙන 44. ඕ මේක මේ ගාන ෂේප්. මේක 44. බලමු මේක 24. මේ ගාන මදි. සාමාන්‍යයෙන් මෙන්න මේ 32ක්. මෙන්න මේ ගානවක්වත් තියෙන්න ඕනලු. මීට වඩා වැඩි විය යුතුයි කියලා තමයි ආ කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් ලියන්න
කදාව තුල අඩංගු නැත්නම් කදාව තුල අඩංගු අකුරු වල විශාලත්වය .32කට වඩා වැඩි විය යුතුයි. හරිනම් ලයික් එකක් දාන්න. හරි ඊළඟට ඒක නම් කියන දෙයක් නෑ. ලියන්නේ එක අක්ෂර වින්‍යාසය හා භාෂාව නිවැරදි විය යුතුයි. තුන්වෙනි එක අක්ෂර වින්‍යාසය හා භාෂාව නිවැරදි විය යුතුයි. හරිනම් ලයික් එකක් දාන්න. හරිද? ඊළඟට බලන්න පින්තූර සහ වගු ඇතුළත් කිරීමේදී අහන්න. එතකොට මෙතන කියන අපි පින්තූර ඊට පස්සේ චිත්‍රක වගු ප්‍රස්ථාර ආදී දේවල් ඇතුළත් කරනවා නම් එතකොට එක ස්ලයිඩ් එකක උඩරිම දෙකක් ලෙස භාවිතා කරනවලු. ඒ කියන්නේ දැන් PowerPoint එක දැන් මේ තියෙන්නේ මම මෙතන පින්තූර එහෙනම් භාවිතා කරලා තියෙන දෙකයි. අවුලක් නැහැ. මෙතන මම පින්තූර භාවිතා කරලා තියෙන දෙකයි. අවුලක් නැහැ. දෙකට වඩා භාවිතා කරන්න එපයි කියලා තමයි කියන්නේ. පින්තූර වෙන්න පුළුවන්, ප්‍රස්ථාර වෙන්න පුළුවන්. ඒ වගේ දේවල්. එහෙනම් ලියන්න කදාවට පින්තූර වගු ප්‍රස්ථාර ඇතුළත් කිරීමේදී උපරිම දෙකක් දක්වා විය යුතුයි. හරිනම් කියන්න. හරිනේ. හරි ඊළඟට වර්ණ යෙදීම. දැන් මෙන්න මේක විශේෂ දෙයක් මේ වර්ණ යෙදීම. මෙතන කියනවා ඊ සමර්පණය සඳහා යොදා ගනු ලබන වර්ණයේදී ඉතා වැදගත්ය. වඩාත් ඉස්මතු කළ යුතු සඳහා තද වර්ණ අකුරු බෝල් කිරීම හෝ වෙනත් ෆොන්ට් යෙදීම සුදුසුය. මෙන්න මේක වැදගත්. මේ බලන්න. රතු වර්ණයේ කදාව පුරාව බහුලව යෙදීමෙන් නරඹන්නාට අපහසුතාවයක් ගෙන දබෙන දන්නා කරුණකි. එන රතු වර්ණය අපි කදාව පුරාවම භාවිතා කරන්නේ නැහැ. එහෙත්
අවධාරණය කළ යුතු. ඒ කියන්නේ highlight කරන්න ඕන තැන්. අවධාරණය කළ යුතු පාඨයන් අංක හෝ සලකුණු රතු වර්ණ යෙදීමට සුදුසුය. පැහැදිලිද? හරි. එහෙනම් දැන් ඔයාලට තේරෙනවා රතු වර්ණ යොදා ගන්න හැබැයි අර highlight කරන්න ඕන අකුරු වචන විතරයි මේ අපි රතු වර්ණ යොදාගන්නේ. නැත්නම් සම්පූර්ණ කතාවටම භාවිතා කරන්නේ නැහැ. එහෙනම් ලියන වර්ණ යෙදීමට මෙහෙම. වර්ණ යෙදීමේදී තද වර්ණ භාවිතා කළ යුතු අතර රතු වර්ණය කදාව පුරාවටම භාවිතා නොකර අදාළ මොකද ඒකට highlight කරනවා කියන්නේ අවධාරණයනේ අවධාරණය කළ යුතු තැන් සඳහා භාවිතා කිරීම. හරිනම් ගියා. චලනචිත්‍ර සහ වීඩියෝ. චලනචිත්‍ර කියන්නේ ඇනිමේෂන්. ඔය කාටුන් දන්නවනේ. ඇනිමේෂන් සහ වීඩියෝ. හරිද? අනේ ඇනිමේෂන් කියන්නේ අර අකුරු කැලිකලේනේ ඒවා තමයි. හරිද? ඔව් ඇනිමේෂන් සහ වීඩියෝ ඇතුළත් කරන්නේ නම් එක් කතාවකට එකක් පමණයි. අන්න එහෙනම් ලියන්න. අන්න. ඇනිමේෂන් සහ වීඩියෝ ඇතුළත් කරන විට එක් කතාවකට උපරිම එකකි. නරඹන්නාට සමර්පණයේ මූලික අරමුණ ඉලක්ක ගත විය යුතුයි. ඉලක්ක ගත විය යුතුයි. ඒක නම් හරි සරල දෙයක්නේ. හරි. මේක ලියා ගන්න. අපි දැන් යන්නේ ෂෝට්කට් කී වලට. දැන් ඔයාට මං හිතන්නේ මෙන්න මෙතන නේද? මෙන්න මේ හරිය ඉඳන් ඔයාට ඉඩ මෙන්න මේ හරිය මේ චුට්ටක් ඉතුරු වෙන්නේ නැති මෙන්න මේ ටික. මෙන්න මේ හරිය ඉඩ ඉතුරු වෙන්නේ නැති ඒ ටිකේ ඒ ටිකත් ගන්න ඉඩ මදි වෙයි කොහොමත්. ඊට පස්සේ මෙන්න මේ අර දසුන් ටික ලිව්වේ අපි. මෙන්න මෙතරත් ඉඩ ගන්න. ඒත් මදි වුණොත් අනිවාර්යෙන් කොහේ හරි ලියාගෙන අනිවාර්යෙන් මේ හැරයට අලව ගන්න. හරිනේ? හරි. එහෙනම් අපි යන්නේ පාඩමේ වැදගත්ම කොටසට ෂෝට් කට් කී. ලියා ගන්න එහෙනම් මොකද්ද? ෂෝට් කට් කී. ෂෝට් කට් කී. පළවෙනි ෂෝට් කට් කී එක තමයි අහන්න
control ඒ කියන්නේ CTR control එක ඔබාගෙන M එක හරි බලන්න මම දැන් මේ PowerPoint එකක් ගන්නවා ළමයි හරි මම මේ PowerPoint එක අරගෙන මම දැන් control එක ඔබාගෙන M එක ඔබනවා ඔයා දන්නවනේ control එක මම පෙන්වන්න ඕනේද ඔයාලට හරි ඔයාලට මේ keyboard එක පේනවනේ තවත් ලේසි control ඔයාලට පේනවනේ මේ නිල් පාට පේන්නේ control එක CTRL එක මේ control එක ඔබාගෙන අපි ඔබන්න ඕනේ M මෙන්න මේ M ඔබන්න ඕනේ හරිද ළමයි බලමු control එක ඔබාගෙන M එකේ බුවහම මොකද වෙන්නේ කියලා M එකේ බුවහම බලන්න මොකද වෙන්නේ මොකක්ද උනේ නව කදාවක් ආව නේද අලුත් කදාවක් ආව නේද දැක්කද මේ control එක ඔබාගෙන M එකේ බුවහම මොකද වෙන්නේ නව කදාවක් ආවනේ දැක්කද එහෙනම් මතක තියාගන්න control එක ඔබාගෙන M එකේ බුවාට පස්සේ නව කදා එනවා පැහැදිලි නේද නව කදා එනවා එහෙනම් එය යන්න මේකට නව කදා ලබා ගැනීම ඊට පස්සේ control එකයි n එක කියන්නේ n එක බලමු control එකයි n එකයි ගිහුවම මොකද වෙන්නේ කියලා control එකයි n එකයි ගිහුවම වෙන්නේ මොකද උනේ අලුත් ප්‍රසන්ටේෂන් එකක් ආවා අලුත් සමර්පණයක් ආවා දැක්කනේ අලුත් සමර්පණයක් ආවා මේ control දාන n අලුත් සමර්පණයක් ආවා ඒ කියන්නේ මේ බා මෙතන දැන් 1යි 2යි 3යි ඔන්න තව එකක් මම ගැහුවා 4යි ඔන්න දැක්කනේ 4යි ආයි මම control n ගැහුවා අන්න 5යි එහෙනම් මතක තියාගන්න නව සමර්පණ ලබා ගන්න පුළුවන් control දාන n එකේ හරි මේ දෙක තමයි ගොඩක් කට්ටිය පල්ලව ගන්න විභාගෙට හරි නව සමර්පණය ලබා ගැනීම ඊට පස්සේ F5 වාදන කීබෝඩ් එකේ F5 තියෙන කොතනද මෙන්න මේ හරිය උඩ තියෙන මේක ඔන්න ස්ක්‍රීන් එකේ පෙන්වන්නේ නැහැ F5 බුවට පස්සේ ඔයා දන්නවා ප්‍රසන්ටේෂන් එක අපිට මුල සිට බලා ගන්න පුළුවන් නේද ප්‍රසන්ටේෂන් එක මුල ඉඳන් අපිට පුළුල් තිරේ නරඹන්න පුළුවන් නේද F5 බුවට පස්සේ ඒක හරි සරල දෙයක් හැමෝම දන්න දෙයක් එහෙනම් සමර්පණය මුල සිට පුළුල් තිරයේ නැරඹිය හැක ඔය නැරඹිය එක හදාගන්න ඊමණි පාඨමාලාව කරන මේ නොවැම්බර් වලින් තමයි කරන්න ඉන්නේ පොඩ්ඩක් මේ හිර වෙලා ඉන්නේ මේ A level ළමයි එක්ක පොඩ්ඩක් ඒගොල්ලන්ට මේ නොවැම්බර් වල විභාගෙනේ මේකින්ද පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ ටයිම් එකක් නැතුව එක කණ්ඩායම නම් ඉවර කරා හරි හරිනේ සමර්පණය මුල සිට නරඹන්න පුළුවන් එතකොට මෙහෙම දෙයක් තියෙනවා ඕන්න බලන්න තව දෙයක් දැන් ඔයා දැන් හිතන්න මං ඉන්නේ මෙන්න මේ තුන්වෙනි පිටුවේ මම දැන් F5 බෝඩ් වල තුන්වෙනි පිටුව ප්ලේ වෙනවද නැහැ පළවෙනි පිටුවේ ඉඳන් ප්ලේ වෙන්නේ
හැබැයි මම තුන්වෙනි පිටුවේ ඉඳන් shift එක ඔබාගෙන F5 හැබුවොත් shift එක දන්නවනේ shift එක keyboard එකේ shift එක දන්නව නේද? මේ දින shift එක නිල් පාටේ දැක්කනේ shift එක. අන්න shift එක ඔබාගෙන මම F5 හැබුවා මොකද වෙන්නේ බලන්න. අන්න අපි ඉන්න පිටුවේ ඉඳන් අපිට ප්ලේ කරනවා. පැහැදිලිද? එහෙනම් අන්න shift එක නේද? shift දාන shift එක ඔබාගෙන F5 එබුවොත් රැඳී සිටින කදාවේ සිට සමර්පණය පුළුල් තිරයක නැරඹීම සමර්පණය පුළුල් තිරයේ නැරඹිය හැක. හරිනම් ලයික් එකක් දාන්න. හරි. හරි. දැන් එහෙනම් දැන් ඔයා මෙන්න මෙහෙම එකක් ලියන්න. දැන් පොඩි නිකන් චූටි මාතෘකාවක් හරි ගමන්නේ මෙන්න මෙහෙම ලියන්න. සමර්පණය නරඹන නරඹන එක හරි ගහන්න අමාරුයි. නරඹන අවස්ථාවේ දැන් අපි PowerPoint එක ප්ලේ වෙන අවස්ථාවේ ෂෝට්කට් ටිකක් තියෙනවා. අන්න ඒ ටිකත් වැදගත්. අන්න ඒ ටික වැදගත්. ඒ කියන්නේ දැන් හිතන්න ඔන්න දැන් PowerPoint එක ප්ලේ වෙනවා. ඔන්න PowerPoint එක දැන් ප්ලේ වෙනවා. හරිනේ. දැන් ප්ලේ වෙන ගමන් තියෙන එක ෂෝට්කට් කී එකක් තමයි දැන් මේ ප්ලේ වෙන ගමන් එක තියෙන එක ෂෝට්කට් කී එක තමයි W. W එබුවට පස්සේ සම්පූර්ණ තිරයම සුදු වෙනවා. දැක්කනේ? W එබුවට පස්සේ මොකද්ද වෙන්නේ? සම්පූර්ණම තිරය සුදු වෙනවා. අපිට shift එක ඔබාගෙන W ඔබන්නත් පුළුවන්. ඒත් හරි. shift එක ඔබාගෙන W එබුවත් නිකම් W එබුවත් ඔයාට මෙන්න මේ විදිහට තිරය සුදු වෙනවා. හරිද? එතකොට shift එක ඔබ නිකම් B එබුවොත් තිරය කළු වෙනවා. දැක්කනේ? නිකම් B එබුවොත් තිරය කළු වෙනවා. shift එක ඔබාගෙන B එබුවොත් ඒත් කළු වෙනවා. හරිද? අන්න එහෙනම් ලියන්න මේ දෙකටම එකක්. ඒ කියන්නේ shift එක ඔබාගෙන B එබුවත් එකයි. එහෙම නැත්නම් නිකම් B එබුවත් එකයි. මොකද්ද වෙන්නේ? තිරය කළු වීම. දැන් shift එක ඔබාගෙන W. shift එක ඔබාගෙන W තිරය මොකද්ද වෙන්නේ? සුදු වීම නේද? හරිනම් කියන්න.
හරිද? හරිනම් පොඩි ලයික් එකක් දාන්න බලන්න. හරි. ඊළඟට බලන්න මම කන්ට්‍රෝල් එකයි නෑ කන්ට්‍රෝල් වෙන්නේ එක එන්න අකුර බොනවා. බලන්න එන්න අකුර බුවම මොකද වෙන්නේ? එන්න අකුරේ බුවාම වෙන්නේ ඊළඟ පිටුව. ඊළඟ පිටුව යනවා. P අකුරේ බුවාම ආපස්සට එනවා. එන්න අකුරෙන් ඉස්සරහට එනවා. P අකුරෙන් පසුපස කදා වලට එනවා. එන්න අකුරෙන් ඉදිරි කදා වලට යනවා. P අකුරෙන් පිටුපස කදා වලට එනවා. නේද? හරි. එහෙනම් N ඉදිරි කදාවට මාරු වීම. P පසුපස කදාවට මාරු වීම. හරිනම් කියන්න. තව මොකද්ද තිබ්බේ? හරි අවසාන එක තමයි මෙන්න මේ කීබෝඩ් එකේ තියෙනවනේ ESC මේ තියෙන ESC දැකගෙන ESC මෙන්න මේ EXE එක බුවාට පස්සේ අපිට ප්‍රසන්ටේෂන් එකෙන් ඉවත් වෙන්න පුළුවන්. තේරෙනවනේ? දැක්කනේ? EXE එකේ බුවාට පස්සේ ප්‍රසන්ටේෂන් එකෙන් ඉවත් වෙන්න පුළුවන්. හරි එහෙනම් ලියන්න ESC සමර්පණ නැරඹීමෙන් ඉවත් වීම. හරි. එතකොට හරි මෙන්න බලන්න ප්‍රශ්නේ සමර්පණ මෘදුකාංගයක ඇති සමර්පණ දසුනේ 4 රූපයේ දක්වා ඇත. ඒ කියන්නේ මේ තියෙන දසුන් ටික තමයි මේ තියෙන්නේ. අය අපි ඉගෙන ගත්තේ PowerPoint එකේ මතකනේ. පහත දක්වා පහත කුමක් කදා සුබෙදුම් දසුන දක්වයිද? කදා සුබෙදුම් දසුන මොකක්ද කියලා අහනවා. හරිද? කදා සුබෙදුම් දසුන මොකක්ද කියලා අහනවා. අන්න හරි. උත්තරේ ඔයගොල්ලෝ මම කියන්න ඕනේ වාට කියන්නට අග්ගල මොකද උත්තරේ? C. ඊළඟ කියවන්න බෑ. ඒ කියන්නේ ඊළඟ ප්‍රශ්නේ හරියට අපිට මොකද්ද කියලා කියවා ගන්න බෑ. මොකද මේ පින්තූරේ පල්ලෙහාට ඇවිල්ලා තියෙන හින්දා අපි ඒක අතාරිමු. ඊළඟ එක ඉලෙක්ට්‍රොනික සමර්පණ මෘදුකාංගයේ භාවිතයෙන් කදා විශාල ප්‍රමාණයක අණුපිළිවෙල වෙනස් කිරීමට වඩා සුදුසු නිරූපකය මොකක්ද අහනවා. ඒ කියන්නේ අපි ගමු ස්ලයිඩ් එකක් තියෙනවා මේ ස්ලයිඩ් එක අණුපිළිවෙලකට වෙනස් කරන්න ඕනලු. මට එහෙනම් කියන මොකද්ද අපිට ගැලපෙන්නේ? අන්න හරි. උත්තරේ මොකද්ද? 2 නේද? මෙන්න මේ 2. හරි. ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික සමර්පණ මෘදුකාංගයේ භාවිතයෙන් කදාව ප්‍රදර්ශනය කිරීම සඳහා වඩා සුසු නිරූපණය වන්නේ මොකද්ද කියලා අහනවා.
ඒ කියන්නේ ප්‍රසන්ටේෂන් එක ප්ලේ කරන්න මොකක්ද අපිට ඕනේ කියලා අහන්නේ. නේද? මොකක්ද ඕනේ? අංක 4. හරි. ඊළඟ එක පහත දැක්කෙන ඉලෙක්ට්‍රොනික සමර්පණ මෘදුකාංග සම්බන්ධය වගන්ති සලකා බලන්න. එක් දෘශ්‍ය රාමුවක සිට තවත් දෘශ්‍ය රාමුවකට මාරු වීම සඳහා කදා සංක්‍රමණය භාවිතා කළ හැක. ළමයි කදා සංක්‍රමණය කියන්නේ මොකද්ද? ට්‍රාන්සිෂන් එකක්. ඒ කියන්නේ එක් පිටුවක ඉඳන් ඊළඟ පිටුවට මාරු වෙනකොට අපි භාවිතා කරනවා ට්‍රාන්සිෂන් එකක්. එතකොට ඒක හරි. හරිනේ? ඒක හරි. ඊට පස්සේ ගුරු පිටුව මගින් සමර්පණයා එහි හැඩය ස්ටයිල් එක වෙනස් කරගත හැක. ඒක හරි ළමයි. අපිට මාස්ටර් පේජ් වලින් අපේ සමර්පණයේ ස්ටයිල් එක අර පිටු જાතිය ඒ කියන්නේ මොන වගේ පිටුවක්ද ඕනේ කියලා අපිට ඒක මාරු කරගන්න පුළුවන්. ඒකත් හරි. තත්ත්ව තීරුව මගින් සමර්පණයේ සකසා ඇති රාමු ගණන හා දැනට තෝරාගෙන ඇති රාමුවේ අංකය ප්‍රදර්ශනය කරයි. මොකද මේ තත්ත්ව තීරුව කියන්නේ? තත්ත්ව තීරුව කියන්නේ මෙන්න මේක ළමයි. මේ බලන්න. PowerPoint එකේ මෙන්න මෙතන මේ තියෙන මේ වම් පැත්තේ යට කොනේම තියෙන මෙන්න මේක. මම දැන් තව පිටු ගන්නවා. මම මෙහෙම තව පිටු ගන්නවා. අන්න දැන් මෙතන දැක්කනේ. මේ පෙන්වන්නේ මොකද? පිටු ගාන සහ දැනට අපි ඉන්න පිටුව තමයි මෙන්න මෙතන පෙන්වන්නේ. මේ හත් පිටු හතෙන් පස්වෙනි එක තමයි ඉන්නේ කියලා. පැහැදිලිද? හරි. එහෙනම් ඒකත් හරි. එහෙනම් උත්තරේ තමයි ABC මොකද්ද? සියල්ලම. ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික සමර්පණ මෘදුකාංගයක කදාවක A සැකස්මේ සිට B සැකස්ම දක්වා වෙනස් කිරීමට භාවිතා කර හැක්කේ මොකෙන්ද අහනවා. ඒ කියන්නේ ඉන්නේ මේකේ ඒක වෙනස් කරන්නවලු මෙන්න මේ B එකට. ඒක වෙනස් කරන්නවලු B එකට. නේද? ඒක වෙනස් කරනවා නම් B එකට මොකද්ද? මම ඒකට දුන්නා නේද? ලේඅවුට් එක. මම ඒක ඕගොල්ලෝ ලිව්වා නේද ඒක? ඔව් ලියන්න ඕන. අමිති ලේඅවුට් මගින් කදාවේ ආකෘති වෙනස් කරගත හැකියි. තීන්දුව දීලා. එහෙනම් මොකද උත්තරේ? කදා පිරිවැසුම ලේඅවුට්. ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික සමර්පණ භාවිතයෙන් නිර්මාණය කරන කදාවකට නව කදාවක් ලබා ගන්න මේ දැන් කරේ නේද අපි? මොකද නව කදාවක් ලබා ගන්න භාවිතා කරන්නේ මොකද්ද? control දන M. හරි ඊළඟ බලන්න. ඊ සමර්පණය සඳහා ශබ්ද ගුණයක් ඇතුළත් කිරීමට නිවැරදි පිළිවෙන්නේ මොකද්ද? insert media audio. එහෙනම් audio තියෙන්නේ කොහෙද? insert වල තමයි. ඊළඟ එක F යතුරු එබීම වගේ සමර්පණයක් කවුලුව පුරා නැරඹිය හැක. ඒක හරි. ඒක දැන් අපි අනන්තයක් ඉගෙන ගත්තා. control දන M යතුර සංයෝජනය කිරීමෙන් සමර්පණයේ නව කතාවක් ලබා ගැනීමට හැක. ඒකත් හරි. delete යතුර එබීම මගින් දර්ශනය කරමින් සිටින ඉවත් වෙන අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඉවත් වෙන අවස්ථාව ලබා දෙන්නේ මං කිව්වා අපි ලිව්වා ES 100කට විතරයි ඉවත් වෙන්න දෙන්නේ. එහෙනම් වැරදි A සහ B. ඊළඟ බලමු. ඊ සමර්පණයේ අඩංගු සියලුම කදා කුඩාවට පෙන්වන අතර කදා අනුපිළිවෙලකට සැකසීමට අවකාශය ලබා දෙන්නේ මොකෙන්ද? අන්න ඔයා දන්නවා කදා බෙදුමෙන් කියලා. නේද? අපි ඔය ලිව්වා කියලා දුන්නා. පහත දැක්කෙන මෘදුකාංග අතරින් සමර්පණයක් නොවන්නේ මොකක්ද අහනවා. ඊ සමර්පණ මෘදුකාංගයන් නොවන්නේ මොකද? LYX කියලා එකක් නැහැ. ඊළඟට කියනවා සමර්පණ රාමු දසුනේදී ස්ලයිඩ් ෂෝ විවිධ හැසිරීම් සඳහා PNB සහ EXE යන යතුරු භාවිත කළ හැකි ඉන් යතුරු භාවිතයෙන් සිදු කරගත හැකි කාර්යයන් අනුපිළිවෙල දැක්කේ කුවද්ද කියලා අහනවා. හරි. වදන P එකෙන් මොකද්ද වෙන්නේ කියලා දන්නවා. P එකෙන් එන්නේ ආපස්සට එනෝ නේද? ඒ කියන්නේ ආයි පෙර කදාවට මාරු වෙන එකනේ කරන්නේ. මතකනේ වාට. හරි. ඒක හරි. මෙන්න N. ඉදිරි කදාවට මාරු වෙන්නේ මොකෙන්ද? N එකෙන් නේද? ඔව් මේකට එන්නේ P කිව්වේ. පඩ බැලුණා.
මේකට එන්නේ මොකද්ද p එතකොට ඊළඟ කතාවට මාරු වෙන්නේ වාට මම දුන්නා මොකද්ද n බලන්න මම මේ දීපු ඔක්කොම ගානට තියෙනවනේ ඊට පස්සේ මේ දැන් දුන්නා විතරයි එහෙනම් b එකෙන් මොකද්ද වෙන්නේ b එකෙන් වෙන්නේ තිරය කළු වෙනවා ex එකෙන් වෙන්නේ සමාර්පණ රාමයේ මොකද්ද ඉවත් වෙනවා අන්න උත්තරේ කිලිමනවා අපිට 4 කියලා බලන්න කොච්චර මේ ලේසි ප්‍රශ්නයක්ද කියලා පැහැදිලි නේද හරි ඊළඟට විද්‍යුත් පැතුරුම් පතකට නව කදාවක් ඇතුළත් කිරීමට භාවිතා කළ හැකි කෙටිමන් යතුර මොකද්ද? නව කදාවක්. මේක දැන් අපි ඉගෙන ගත්තා නේද? මොකද්ද? කන්ට්‍රෝල් දන M. විද්‍යුත් සමර්පණයක් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කිරීම සඳහා ස්ලයිඩ් ෂෝ යොදාගත හැකි යතුර වන්නේ මොකද්ද? ඒකත් අපි දැන් ඉගෙන ගත්තා මොකද්ද? F5. ඊළඟ බලන්න ඉලෙක්ට්‍රොනික සමර්පණයක කදාවෙන් කදාවට පහසුවෙන් ගමන් කිරීම සඳහා සමර්පණය නිර්මාණය කරන්නා විසින් කදාවට ඇතුළත් කළ හැකි පහසුකම මොකක්ද අහනවා. ඒකට අමාරු ප්‍රශ්නයක්. හොඳට අහගන්න. ඉලෙක්ට්‍රොනික සමර්පණයක කදාවෙන් කදාවට පහසුවෙන් ගමන් කිරීම සඳහා සමර්පණ නිර්මාණය කරන්නා විසින් කදාවට ඇතුළත් කළ හැකි පහසුකම මොකක්ද කියලා අහනවා. හරි. ඒ කියන්නේ දැන් අහන්න මේ දැන් කදා කිහිපයක් තියෙනකොට මේ වගේ කදා කිහිපයක් තියෙනවා. ස්ලයිඩ් කිහිපයක් තියෙනවා. මේවා පහසුවෙන් ගමන් කරන්න පුළුවන් ක්‍රමය මොකක්ද අහනවා. දැන් පළවෙනි එකට තියෙනවා ඇනිමේෂන් කියලා. ඒක සාර්ථක නෑ නේ ළමයි. ඇයි ඒක සාර්ථක නැත්තේ? ඇයි ඉතින් ඇනිමේෂන් එකක් දැම්මම ඇනිමේෂන් එක ප්ලේ වෙනකන් ඉන්න ඕනේ. ඒතර වෙලා යනවා. ඒක සාර්ථක නෑ. ක්‍රියා ඇක්ෂන් බොත්තම් කියනම නෑ. ඇක්ෂන් බොත්තම් කියන මේ ඉන්සර්ට් වල මේ හැඩතල වල තියෙනවා මේ ඇක්ෂන් බොත්තම් මේ තියෙන ඇක්ෂන් බටන් කියලා. මේකෙන් අපිට ඕන ඊළඟ පිටුවට යන්න ඕන විදිහ අපිට එහෙම දෙන්න පුළුවන්. ඒතර ඒකත් ඔබ ඉන්න ඕනේ ඒකත් කරදරයි. කදා සංක්‍රමණය කොහොමවත් හරියන්නේ නැහැ ට්‍රාන්සිෂන් කියන්නේ එක පිටුවකින් ඊළඟ පිටුව එන විදිය එක පිටුවකින් ඊළඟ පිටුව එන විදිය වෙනවා. ඒතකොට ඒකටත් වෙලා යනවා. හැබැයි අපිට ලේසිම ක්‍රමය තමයි මේ බලන්න. ලේසිම ක්‍රමය තමයි මවුස් එකෙන් මෙහෙම ක්ලික් කර කර යන එක. දැක්කද? නිකන් මොහේ ක්ලික් කර කර යනවා. එහෙනම් උත්තරේ ඉන්නේ මොකද්ද? 4. දැක්කනේ හිතපුවක් ගන්න නැතුව එකක් තියෙයි. ඊළඟ බලන්න. සකස් කරන ලද සමර්පණයක් යම් කිසි කදාවක සිට නැරඹීමට ඔබ විසින් අනුගමනය කරන ලද පිළිවෙල වන්නේ ක්‍රියා පිළිවෙල මොකක්ද කියලා අහනවා. සකස් කරන ලද යම් කිසි කදාවක සිට නැරඹනවන නේද? ඒ කියන්නේ සකස් කරන ලද සමර්පණයක් යම් කිසි කදාවක සිට නරවනවා නම් වෙන ගානේ මොකද්ද? මන් දුන්නාට shift එක දන මොකද්ද? F5. හරි. ඊට පස්සේ මෙන්න තියෙන යා කරන්න තියෙන්නේ. F5 මොකද්ද වෙන්නේ? F5 බෝඩ පස්සේ තෝරාගෙන දැනට තෝරා තිබෙන අන්න ඊතර පොඩි වැරද්දක් තියෙනව නේද? ඊතර වැරද්දක් තියෙනවනේ. ඇයි? දැනට තෝරාගෙන තිබෙන නෙමෙයිනේ. දැනට තෝරාගෙන තිබෙන එක නෙමෙයි මුලින් ඉඳන්ම තමයි ප්‍රසන්ටේෂන් එක ප්ලේ වෙන්නේ. ඒගොල්ලන්ට වැරදිලා පේපරේ හදමු කට්ටියට. B එකෙන් මොකද්ද වෙන්නේ? B එකෙන් වෙන්නේ සම්පූර්ණ තිරයම කළු කරනවා. W එකෙන් වෙන්නේ සම්පූර්ණ තිරයම මොකද්ද සුදු කරනුනේ. B එකෙන් වෙන්නේ සම්පූර්ණම තිරය අඳුරු පැහැ කරනවා. W එකෙන් වෙන්නේ මොකද්ද? සම්පූර්ණ තිරය සුදු කරනවා. එතකොට EX එකෙන් මොකක්ද වෙන්නේ? තිරයෙන් ඉවත් වෙනවා. එහෙනම් අපිට උත්තරේ ගන්න වෙන්නේ මොකද්ද? 2 නේද? උත්තරේ 2. ඊළඟට මේක මේ ඊළඟ පාඩමේ ප්‍රශ්නයක් වැරදිලා ඇවිල්ලා තින්නේ. ගුණාත්මක ඊ සමර්පණය සම්බන්ධයෙන් පහත දක්වා ඇති වගන්ති සලකා බලන්න.
කදාවක් අවධාරණය කළ යුතු වචනයක් සඳහා නිල් වර්ණය යෙදිය යුතුය. නිල් වර්ණය නෑනේ රතු වර්ණය නෑනේ අවධාරණය කළ යුතු වචනයක් සඳහා භාවිතා කරන්නේ මොනේ? රතු. නේද? ඒතර ඒක වැරදි. එක් කදාවක ඇතුළත් විය යුතු වඩා සුසු වාක්‍ය පිළි ගන්න 15ත් 20 අතර නෑනේ වැරදිනේ. 6ත් 9ත් අතර. එතකොට එක් කදාවකට චලනචිත්‍ර එකක් පමණක් යෙදීම වඩා සුදුසුය. ඔව් එක් කදාවකට එකක් තමයි දාන්නේ. ඒතර ඒක හරි. එහෙනම් උත්තරේ C පමණයි. ඊට පස්සේ සමර්පණ මෘදුකාංගය භාවිතයෙන් සකස් කරන ලද කදාවක ඇති වස්තුවකට යොදන සජීවීකරණ සම්බන්ධයෙන් පහත ප්‍රකාශන සලකා බලන්න. එක් පින්තූරයකට සජීවීකරණ කිහිපයක් එකවර දැමිය හැක. එහෙම කරන්න බෑනේ. පින්තූරයකට ලබා දුන් සජීවීකරණයන්හි වේගය පාලනය කිරීම. ඔය ඉතින් වේගය පාලනය කරන්න පුළුවන් නේ අපිට. ඇයි ඩියුරේෂන් සහ ඩිලේ මතකනේ. යම් කිසි පින්තූරයකට ලබා දුන් සජීවීකරණය අනුපිළිවෙලස් කරන්න පුළුවන් එකත් පුළුවන්. එනමින් සත්‍ය වන්නේ මොකද්ද? B හා C. ඊළඟ බලමු. සමර්පණ මෘදුකාංගයක් මගින් කුඩා දරුවන් හා විවිධ සතුන් පෙන්වීම සඳහා විද්‍යුත් සමර්පණ සකස් කරන්නෙකු විසින් ප්‍රථමයෙන් සමර්පණ මෘදුකාංගයට පිවිස පළමු කදාවේ මාතෘකාව යතුරු ලීනය කරයි. ඉන්පසු මොකක් හරි ෂෝට්කට් කී එක ඔබලා දෙවන කතාව ලබාගෙන අවශ්‍ය පරිදි හැඩසව් කරගනි. දැන් දෙවන කතාව ගන්නවයි කියන්නේ මොකද්ද මෙතන? මෙතන දෙවන කතාව ගන්නවයි කියන්නේ ඊළඟ පිටුව ගන්නවයි කියන එකනේ. ඒතර ඊළඟ පිටුව ගන්න වෙන්නේ අනිවාර්යෙන් මොකෙන්ද බලන්න. ඊළඟ පිටුව ගන්න වෙන්නේ කන්ට්‍රෝල් දාන N ගැහුවොත් එන්නේ අලුත් එකක්. ඒක ගෙන්නේ අලුත් සමර්පණයක් එන්නේ ඒක සාර්ථක නැහැ. ඒක සාර්ථක නැහැ. එහෙනම් එන්නේ මෙතන මොකද්ද? කන්ට්‍රෝල් දාන M එනවා. මේ එහෙනම් මේ දෙකෙන් එකක්. ඊළඟට අනතුරුව මොකද්ද මන්ද කෙටිමන් යතුරු ඔබලා අණු පිටපත් 4ක් ගත්තලු. ඒතර ඔයා දන්නෝ කොපි කරන්නේ මොකෙන්ද කියලා නේද? කොපි කරන්නේ මොකෙන්ද? කන්ට්‍රෝල් දාන C එකෙන්. නේද? කොපි කරන්නේ කන්ට්‍රෝල් දාන C එකෙන්. ඊට පස්සේ අවසානයේදී සමර්පණයේ කදා ඒ කියන්නේ සමර්පණ කදා දැක්වීම නරඹයි. ඒ කියන්නේ නරඹන්නේ මොකෙන්ද? F5 එකෙන්. එන උත්තරේ කීයද? 4. ඒතර මේකත් වැරදි. මේක වැරදි කියන්නේ වැරදි නෙමෙයි. මේක ඊළඟ පාඩම එකක් ඒක ඕනේ නැහැ. හරි. ඊළඟට සමර්පණ කදා සැලසුමට අනුව පහත දක්වා ඇති වගන් සලකන්න. අක්ෂර විඤ්ඤාසය සහ භාෂා යෙදුම නිවැරදි විය යුතුයි. එක හරි. ඉදිරිපත් කරන්නාගේ අරමුණ හොඳින් sannivedanaya විය යුතුයි. එකත් හරි. කියවන්නාට අන්තර්ගතයේ පහසුවෙන් තේරුම් ගත හැකි වෙන පරිදි කදාවන් ඉතා සරලව තිබිය යුතුයි. එකත් හරියන උත්තරේ ABC මොකද්ද? සියල්ල. ඊළඟට මදුෂාන් මොකද්ද බන්ද දසුනම් වගේ මුළු තිරයම භාවිත වන ආකාර ඉලෙක්ට්‍රොනික සමර්පණය සිදු කරා නම් එයා කරලා තියෙන්නේ මොකද්ද? කදා දර්ශනයේම නැත්නම් ස්ලයිඩ් ෂෝ එකක්. ඉලෙක්ට්‍රොනික සමර්පණයක් ගබඩා කිරීමට භාවිතා කරන ගුණුව ළමයි මේකලොන්ට වැරදිලා PPTX නේද? PPTX තමයි ඉන්නේ අපි මෙහෙයුම් පද්ධති පාඩමේ ඉගෙන ගත්තා. නව කදාවක් ලබා ගැනීමේදී අපි භාවිතා කරන්නේ කන්ට්‍රෝල් දාන M. ඊට පස්සේ කදාවක ඇති අනුරූප ඒ කියන්නේ ඉමේජ් එකක් වමේ සිට දකුණට චලනය කරන්න ඕන නම් එහෙනම් අපිට භාවිතා කරන්න වෙන්නේ ඇනිමේෂන් එකක් තමයි නේද? වමේ සිට දකුණට දාගන්න අපි දාගන්න ඕනේ මොකද්ද? ඇනිමේෂන් එකක්. කදාවකින් කදාවකට මාරු වීමේදී අපි ට්‍රාන්සිෂන් නේද යොදාගන්නේ. ඒකට අපි Recording in progress. ඒක අපිට අපි ඒකට සිංහලෙන් කියනවා කදා සංක්‍රමණය කියලා. සමර්පණය විවෘත කර
මොකද්ද යතුරු සංයෝජනය කළ විට නව සමර්පණයක්. නව කදාවක් නෙවෙයි නව සමර්පණයක්. නව සමර්පණයක් ගන්නේ control ධන n. මතකනේ? කදාවක ස්ථානයේ වෙනස් කිරීම පහසුවෙන් සුද කළ හැකි වන්නේ මොකක්ද දැම්මොත්ද? ඒ කියන්නේ කදාවක කියන්නේ අපි කියමු එක කදාවක් වෙන තැනකට දාලා ඒක තව තැනකට දාන්න ඕනේ. එහෙම ලේසි අපිට කදා සුබෙදුම් දසුන භාවිතා කරමු. කදාවක ආකෘතිය වෙනස් කිරීම සඳහා භාවිතා කරන්න අපි ලේඅවුට් එක. මේ ලේඅවුට් එකට අපි සිංහලෙන් කියනවා මොකද්ද? කදා පිරිවැසුම කියලා. කදාවක ඇති රූප අකුරු සඳහා මොනවද දාන්න පුළුවන්? ඇනිමේෂන්. ඇනිමේෂන් වල අපි කියන මොනවද? සජීවීකරණ. ළමයි මේ පළාත් පේපර් වල කලාප පේපර් වල පොඩි ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව තමයි මේවල සිංහලෙන් විතරයි එන්නේ ළමයි ඉංග්‍රීසියෙන් එන්නේ නැහැ. හැබැයි O level පාස් පේපර් එකක් ගත්තොත් ළමයි සිංහලෙන් තියෙන ඒවා වරහන් ඇතුලේ ඉංග්‍රීසියෙන් එනවා, ඉංග්‍රීසියෙන් තියෙන වරහන් ඇතුලේ සිංහලෙන් එනවා. අපි ඊළඟට පාස් පේපර් කරනකොට වාට මම ඒක පෙන්눔 කරන්නම්. අන්න ඒකයි මම කියන්නේ වාට පළාත් පේපර්, කලාප පේපර් වලට වාට පාස් පේපරේ සහ ඒ කියන්නේ මේ O level වලට එන පේපරේ වඩාත්ම ලේසි. හරිනේ. ඔය ගොඩක් වාර විභාග වලට ලකුණු අඩු වෙන ප්‍රධාන හේතුවක් තමයි ඔන්න ඔය කතන්දරේ. හරි ඊළඟට ගුණාත්මක ඊ සමර්පණය සකස් කිරීමේදී සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු දෙකක් ලියන්න. අයියෝ අපි 7ක් ලිව්වා. මොනවද? කදාවකට ඇතුළත් කළ යුතු වාක්‍ය පීලි ගණන 6ක් 9ක් අතර විය යුතුයි. අකුරක ප්‍රමාණය 0.32කට වඩා වැඩි විය යුතුයි. නේද? එක් කදාවකට පින්තූර දෙකකට වඩා ඇතුළත් නොකළ යුතුයි. වීඩියෝ එකකට වඩා ඇතුළත් නොකළ යුතුයි. ඔය ඕන තරම් දෙන කරුණු. ඊ සමර්පණයකට අන්තර්ගත කළ හැකි බහුමාධ්‍යයන් දෙකක්. අයියෝ පින්තූර ඇතුළත් කරන්න පුළුවන්, වීඩියෝ ඇතුළත් කරන්න පුළුවන්, රූප ඇතුළත් කරන්න පුළුවන් ඕන තරම් දෙයක්. හරි දැන් යන් අපි පාස් පේපර් වලට පොඩ්ඩක්. ශ්‍රී ලංකාව පිළිබඳ සමර්පණයක් පහත කදා අතරින් සමන්විත වනසේ සෑදීමට ඔබට අවශ්‍යයි සිතන්න. මාතෘකා කදාව ඔහොම සෙට් එකක් තියෙනවා. දැන් මේ ටිකට අදාළ වෙන එක අපි තමයි දාන්න ඕන. මාත්‍රිකා කතාව දාන්නේ මොකනේ? මාත්‍රිකා කතාව දාන්න වෙන්නේ කෙලින්ම අපිට ඊට නේද? ඊ. මේ පේනවනේ මාත්‍රිකාවක් කියලා. දකුණු ආසියාවේ සිතියම සහ සිතියම් සහිත කතාව. සිතියමක් දාන්න පුළුවන් නේද අපිට කෙලින්ම හිස් පිටුවේ. සිතියම විතර සම්බෝධන අපිට හිස් පිටුවේ දාතේනේ. ඊට පස්සේ ශ්‍රී ලංකාව පිළිබඳ තතු පාට කිහිපයක් සහිත කතාවක්. අපි යම් කිසි විස්තරයක් වගේ අපිට ඒක ගන්න පුළුවන්. අපි ඒක තියාගමු අන්තිමට. ශ්‍රී ලංකාවේ පළාත් 9 ලයිස්තුවක් කදාවේ වම්පස සහ ශ්‍රී ලංකාවේ පළාත් පෙන්වා ඇති කදාව දකුණු සිටියම කදාවේ දකුණු පැත්තේ. ඒ කියන්නේ මේ දෙපැත්තට බෙදලානේ. එන කෙලිම එකට එන්නේ මොකද්ද? D. එහෙනම් මෙන්න මේකට අපිට ගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ තතු පාට කිහිපයක් සහිත කදාවකට අපිට ගන්න පුළුවන් C හෝ B. හැබැයි B එකේ නිකන් ටයිප් කරලා වගේ නේ අපිට පෙන්නන්නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් උත්තරයකට B ගන්න පුළුවන්. හරි. ඊළඟ මාත්‍රිකාවක් පාට බුලට් කිහිපයක් සහ චිත්‍රක ඉමේජ්. පාට බුලට් කියන්නේ මේ මර මේ බෝල හරි. මෙන්න මේ A සහ B. මෙන්න මේ දෙක පොඩ්ඩක් බලන්න ඕනේ මොකද්ද කියලා නේද? බලමු මොකද්ද කියලා මේ කියන්නේ. A සහ B කියලා කියන්නේ. අඩංගු කදාවක් සමර්පණය ඇතුළත් කිරීමට අවශ්‍යයි. මොකක්ද අහනවා. එතකොට පාට බුලට් කිහිපයක් කියන්නේ අර මෙහෙම ඩොට් ඩොට් දාලා තර ලකුණු දාලා ලියන මොන හරි ටිකක්. සහ චිත්‍රකයක්. චිත්‍රයකුත් දාන්න ඕනේ. එහෙනම් අපිට මෙන්න මේකේ දෙපැත්තට දාතේ. මේ පැත්තට පාට බුලට් දාතයි, මේ පැත්තට චිත්‍රකය දාතයි. එහෙනම් අපිට මේකට ගන්න වෙන්නේ මොකද්ද? C තමයි. ගුණාත්මක විද්‍යුත් සමර්පණයක දැකිය හැකි පිළිගත් ගති ලක්ෂණ ඇත. ඒවා කදාවක තැබිය යුතු උපරිම පාට පේලිකරන සම්බන්ධයෙන් එවැනි වගන්තියක් ලියන්නලු. අයියෝ මොකද්ද? කදාවක ඇතුළත් කළ හැකි පාට පේලි ගණන වාක්‍ය පේලි ගණන උපරිම කීයද? 6ක් 9ක් අතර විය යුතුයි.
ඊළඟ එක සමර්පණ මෘදුකාංග සම්බන්ධයෙන් පහත සඳහන් වගන්ති නිවැරදි වන්නේද කියලා අහනවා. බලමු. දෙන ලද කතාවක තනි වස්තුවක් පමණක් ඇනිමේෂන් යෙදිය මේ බලන්න. තනි මේ පාස් පේපර්නේ. තනි වස්තුව කියන එකට සිංගල් ඔබ්ජෙක්ට්. සජීවීකරණ ආවරණ කියන එකට ඇනිමේෂන් ඉෆෙක්ට්. දැක්කද? ශ්‍රව්‍ය පටිගත කිරීමට ඔඩියෝ රෙකෝඩින්. පාට පේලි ටෙක්ස්ට් ලයින් මේ බලන්න. මේ පල්ලෙහායිමත් මේවනේ. දැක්කද? හැම එකකටම වරහන් ඇතුලේ අර වාට තුර පොඩි අයිඩියා එකක් යනවා. ලොකු පොඩි එකක් නෙමෙයි ලොකු අයිඩියා එකක් යනවා. මොකද සමහර සිංහල වචන තේරුම් ගන්න අමාරු වෙන්නේ. ඒ හින්දා අර වරහන් ඇතුලේ තියෙනකොට සිංහල ඉංග්‍රීසියෙන් පොඩි chance එකක් තියෙනවා. හරි. එතකොට ආයෙ කියමු දෙන ලද කතාවක තනි වස්තුවකට පමණක් ඇනිමේෂන් ඉෆෙක්ට් එකක් යෙදිය හැක. තනි වස්තුවකට පමණක් ඇනිමේෂන් ඉෆෙක්ට් එකක් යදන්න පුළුවන් මේක හරියි. හරිනේ ඉතින් තනි මොකක් හරි එකකට අපිට ඇනිමේෂන් එකක් දාන්න පුළුවන්. සමර්පණයක කතාවකට ශ්‍රව්‍ය පටිගත කිරීම ඇතුළත් කළ හැක අපිට රෙකෝඩ් කරපුවා දාන්න පුළුවන්. එක් කතාවක් තුළ පාට පේලි 10කට වඩා අඩු ප්‍රමාණයක් නිර්දේශනය කරන්නේ. හරිනේ. 6ත් 9ක් අතර ගිහුවම 10ට වඩා අඩුයිනේ. එහෙනම් උත්තරේ එතන ඉන්න ඕනේ අපිට මොකද? ABC සියල්ල. ඊළඟට ඉලෙක්ට්‍රොනික දත්ත සමුදයක ඊළඟ පාඩම එකක්. ඊළඟ බලන්න. ඉලෙක්ට්‍රොනික සමර්පණයක ගුණාත්මක භාවය ඉහළ නැවීම සඳහා යෝග්‍ය වේ. කුමක් යෝග්‍ය වේද අහනවා. කතාවක පවතින පාට පේලි ගණන 6ත් 9ක් අතර සීමා කිරීම එක හරියි. එකම කතාව තුළ පින්තූර සහ ප්‍රස්ථාර විශාල ප්‍රමාණයක් භාවිත නොකිරීම එකත් හරියි. සෑම කතාවකම රතු වර්ණය වැඩි වශයෙන් යොදා ගන්න පුළුවන්ද? බැහැ. අපිට හයිලයිට් කරන්නේ විතරයි. එහෙනම් උත්තරේ A සහ B. සමර්පණ මෘදුකාංගයක් භාවිතයෙන් නිපෝදන ලද විවිධ වස්තුන් ඇතුළත් කතාවක් සම්බන්ධයෙන් පහත වැකි සලකා බලන්න. කතාවක ඇති විවිධ වස්තුන්ට සජීවීකරණ ආවරණ කියන ඇනිමේෂන් එකක් යෙදිය හැක පුළුවන්. ඇනිමේෂන් දාන්න පුළුවන්. කදා සංක්‍රමණය කියන එක් පිටුවකින් ඊළඟ පිටුව යන විදිය. කදා සංක්‍රමණය නැත්නම් ට්‍රාන්සිෂන් එක යොදාගත හැකි වන්නේ මුළු කතාවටම පමණි. යොදාගත හැකි වන්නේ මුළු කතාවටම පමණි. හරිනේද? මුළු කතාවටමනේ වැටෙන්නේ ඒක. කදා දැක්මේ ස්ලයිඩ් ෂෝ එක නේද? කදා දැක්ම දසුනේ දී කදාවක සිට ඊළඟ කදාවට මාරු වීමේදී කදා සංක්‍රමණය ඇති වේ. ඔව්. මේ එක් කදාවකින් ඊළඟ කදාවට ඇටෙනකොට ට්‍රාන්සිෂන් එකක් ඇති වෙනවනේ. චලනයක් ඇති වෙනවනේ. එහෙනම් උත්තරේ එතන මේක ගන්න පුළුවන්. පහත කුමන මේවල මගින් විද්‍යුත් සමර්පණයක කදා ශෛලිය පළමු ශෛලියේ සිට දෙවන ශෛලියට වෙනස් කරේ දහනවා. කියන්නේ මේ තීන එක මේ විදිහට වෙනස් කරේ මොකක්ද අහනවා. අපි ඒක දන්නෝ දැන් හොඳටම මොකද්ද? එහෙම වෙනස් කරන්න භාවිතා කරන්නේ මොකද්ද? ලේඅවුට් එක. අවසාන ප්‍රශ්නේ විද්‍යුත් සමර්පණ මෘදුකාංගයන් මගින් කදා දර්ශනය ඉදිරිපත් කිරීමේදී පාට සහ රූප දර්ශනය වීම කළමනාකරණය යොදාගත හැකි මෙවලම කුමක්ද අහනවා. මොකක්ද ආයි වෙන්නේ? කදා දර්ශනය ඉදිරිපත් කිරීමේදී පාට සහ රූප දර්ශනය වීම කළමනාකරණය ගත හැකි මෙවලම. පාට සහ රූප දර්ශනය වීම. විද්‍යුත් සමර්පණ මෘදුකාංගය මගින් කදා දර්ශනය ඉදිරිපත් කිරීමේදී. ඒ ස්ලයිඩ් ෂෝ එක පෙන්නකොට පාට සහ රූප දර්ශනය වීම කළමනාකරණය කරගන්න පුළුවන් අපිට සජීවීකරණය. ඔව් ඒක අපිට ප්ලේනකොට අපිට පෙන්නන දේවල් ගානට කළමනාකරණය කරගන්න පුළුවන් ඇනිමේෂන් වලින් නේද? එන කොයි වෙලාවෙ එන්න ඕනේද කොච්චර වෙලාවකින් එන්න ඕනේද ස්ලෝ එකේ එන්න ඕනේද කියලා. හරි. එහෙනම් ඊළඟට තියෙන අපිට ඇක්සස් පාඩම. හරි. තුන් මෙන්න මේ විදිහට අපි PowerPoint ඉවර කරලා PowerPoint එකට එන විභාගයට එන ප්‍රශ්න මේ විදිහට අපි සාකච්ඡා කරා. හරිද? ඉතින් ලබන සතිය අපිට තියෙන්නේ අලුත් පාඩම ඇක්සස් පාඩම අන්තිම පාඩම. මේ පාඩමෙන් පස්සේ අපේ සිලබස් ඉවරයි. ඊට පස්සේ ඉතින් අපිට පේපර් කරන්න තියෙන්නේ. හරිද? හරි. මොනවා හරි ප්‍රශ්න තියෙනවද කට්ටියට?